ශ්‍රී ලංකාවේ දුම්රිය ඉතිහාසය දිහා හැරිලා බලනකොට දුම්රිය සේවය තුළ විශ්මිත නිර්මාණ සිදු වෙලා තියෙනවා. අද කතා කරන්න යන්නේ ඒ වගේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිෂ්පාදනය කරපු දුම්රිය එන්ජින් කිහිපයක් පිළිබඳවයි. 1938 වර්ෂයේදී තමයි ශ්‍රී ලංකාවට මුල්ම බලවේග කට්ටලය ආනයනය කිරීම සිදු වෙන්නේ. මෙම ක්ලාස් S1 බලවේග කට්ටල බහුල වශයෙන් මුහුදුබඩ මාර්ගයේ ධාවනය වූ නිසා ඉක්මනින් දි รา පත් වීම සිදු වුණා. මේ හේතුව නිසා 1954 වර්ෂයේ වන විට මෙම ක්ලාස් S1 බලවේග කට්ටල දෙකක් ධාවනයෙන් ඉවත් කරන්නට සිදු වුණා. මෙම බලවේග කට්ටලවල බඳ දි รา පත් වී තිබුණත් එන්ජිම සහ අනෙකුත් උපාංග ඉතා හොඳ තත්ත්වයේ පැවතුණා. එවක ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරුවරයා වශයෙන් කටයුතු කළ රාජ්ගෝපාල් මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම ක්ලාස් M3 දුම්රිය එන්ජිම නිපදවීම සිදු වුණා. මෙම දුම්රිය එන්ජිමේ රියදුරු කුටිය දුම්රිය එන්ජිමේ මැදින් පිහිටන ආකාරය හෙවත් සෙන්ටර් කැප් මොඩල් එකට නිර්මාණය කර තිබෙනවා. ක්ලාස් S1 බලවේග කට්ටලයෙන් ගලවා ඉවත් කරගත් ඉංග්ලිෂ් ඉලෙක්ට්‍රික් විලියම්ස් ඇන්ඩ් රොබින්සන් ටයිප් H6 බලසපියුම් එන්ජින් දෙකක් මෙම රියදුරු කුටියට දෙපසින් සවිකර තිබුණා. සම්පූර්ණ බලය අශ්ව බල 180ක් වූ මෙම දුම්රිය එන්ජිමට පැයට කිලෝමීටර් 55ක උපරිම වේගයකට ළඟා වෙන්න පුළුවන්. S1 බලවේග කට්ටලයෙන් ගලවා ඉවත් කරගත් සිසිලන පද්ධතිය, තිරිංග පද්ධතිය සහ වෙනත් උපාංග මෙම දුම්රිය එන්ජිමට ගැලපෙන ආකාරයට නිර්මාණය කිරීම රත්මලාන කර්මාන්ත ශාලාව තුලදී සිදු වුණා. ලානිල්, තදනිල් සහ රිදී වර්ණයෙන් වර්ණ ගැන්වූ මෙම දුම්රිය එන්ජිම දුම්රිය ධාවනාගාර තුල ෂන්ටින් කටයුතු වලට යොදා ගැනීම සඳහා නිර්මාණය කිරීම විශේෂත්වයක් වෙනවා. ක්ලාස් M3 589 ලෙස නම් කළ මෙම දුම්රිය එන්ජිම 1956 වර්ෂයේදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ධාවනයට එක් කිරීම සිදු වුණා. 1956 වර්ෂයේ මැයි මාසයේ යෙදී තිබුණු සම්බුද්ධත්ව ජයන්තිය සිහිගැන්වීම සඳහා ජයන්ති යන නමින් මෙම දුම්රිය එන්ජිම නම් කිරීම සිදු වුණා. පසු කාලීනව එවක ප්‍රවාහන අමාත්‍යවරයා වූ මෛත්‍රීපාල සේනානායක මහතාගේ ඉල්ලීමකට අනුව මෙම දුම්රිය එන්ජිම ෂන්ටින් කටයුතු වලින් බැහැරව මගී ප්‍රවාහන කටයුතු සඳහාද යොදා ගැනුණා. ඒ අනුව අනුරාධපුරය, මැදවච්චිය සහ මහවැයන දුම්රිය ස්ථාන අතර මෙම දුම්රිය එන්ජිම ධාවනය කිරීම සිදු වුණා. කෙසේ වෙතත් ෂන්ටින් කටයුතු සඳහා නිර්මාණය කළ මෙම දුම්රිය එන්ජිම දිගුදුර ධාවන කටයුතු වලදී එන්ජිම අධික ලෙස රත්වීම වැනි ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වුණා. ක්ලාස් M3 589 දුම්රිය එන්ජිම නිර්මාණය කර වසරකට පමණ පසු තවත් දුම්රිය එන්ජිමක් නිර්මාණය කිරීම සිදු වුණා. මෙම දුම්රිය එන්ජිම ක්ලාස් M3 590 ලෙස නම් කිරීම සිදු වුණා. මෙම දුම්රිය එන්ජිම ගාල්ල ධාවනාගාරයට අනුයුක්තව ධාවන කටයුතු සිදු කර ඇත. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ විශිෂ්ට නිර්මාණයක් වූ මෙම දුම්රිය එන්ජින් දිත්වයෙන් එකක්වත් වර්තමානයේ වන විට දැක ගැනීමට නොහැකි වීම අවාසනාවට කරුණක් වෙනවා. 2000 වර්ෂයේදී නිෂ්පාදනය කළ මෙම කුඩා දුම්රිය එන්ජිම මිනි ලොකෝ එහෙමත් නැතිනම් ML1 ලෙස හඳුන්වා ඇත. නාගරික ප්‍රදේශවලින් බැහැරව ගම්බද ප්‍රදේශවල ධාවනය සඳහා යොදවන මැදිරි දෙක තුනකින් සමන්විත කුඩා දුම්රියයන් සඳහා අධිබලති එන්ජින් යෙදවීම ඉතාමත් අවාසිදායක තත්ත්වයක් වෙනවා. මේ සඳහා විසඳුමක් ලෙස 2000 වර්ෂයේදී එවක හිටපු යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු වූ PP විජේසේකර මහතා විසින් මෙම දුම්රිය එන්ජින් නිර්මාණය කිරීම සිදු කර ඇත. ධාවනයෙන් ඉවත් කර තිබූ W1 වර්ගයේ දුම්රිය එන්ජිමක බොගියක් මත තැනු රාමුවක් මත මේ දුම්රිය එන්ජිම නිර්මාණය කරලා තියෙනවා. අශ්ව බල 110ක බලයෙන් යුතු ලේලන් බස් රථයක එන්ජිමක් තමයි මේ දුම්රිය එන්ජිමේ බලසැපයුම් එන්ජිම විදිහට යොදාගෙන තියෙන්නේ. දුම්රිය එන්ජිම එකම වේගයෙන් දෙපසටම ධාවනය කිරීම සඳහා ලේලන් බස් රථයේ ගියර පද්ධතියට ධාවනයෙන් ඉවත් කර තිබේ.
ලැබූ S3 වර්ගයේ දුම්රිය එන්ජිමක ගියර් පෙට්ටියක් සම්බන්ධ කර ගනිමින් දුම්රිය එන්ජිම සඳහා ගියර් පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා. දුම්රිය එන්ජිම සඳහා වෙනම විදුලි පද්ධතියක් සහ එයා බ්‍රේක් සිස්ටම් එකක් නිර්මාණය කරලා තියෙනවා. මෙම දුම්රිය එන්ජිම සමග ධාවනය කිරීම සඳහා අඩි 45ක් දිග රුමේනියානු දුම්රිය මැදිරියක් යොදාගෙන තියෙනවා. සාමාන්‍ය දුම්රිය එන්ජිමක් කිලෝමීටරයක් දුර ධාවනය කිරීමට ඩීසල් ලීටර 3ක් පමණ වැය වෙද්දී මෙම දුම්රිය එන්ජිමට ඩීසල් ලීටර 3කින් කිලෝමීටර 15ක් පමණ ගමන් කළ හැකි බවයි වාර්තා වෙන්නේ. මුල් කාලයේදී බදුල්ල සහ බණ්ඩාරවෙල යන ප්‍රදේශවල ධාවනයට යොදවනු ලැබූ මෙම දුම්රිය එන්ජිම පසු කාලීනව පුත්තලම මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ පොළඹකොටුව සහ පොල්ගාවෙල අතරද ධාවන කටයුතු සිදු කර ඇත. මෙම දුම්රිය එන්ජිමට සවිකර තිබූ දුම්රිය මැදිරියේ බර ඔරොත්තු නොදීම නිසා මෙම දුම්රිය එන්ජිමේ ක්ලච් එකේ නිතර දෝෂ ඇති වෙලා තියෙනවා. මේ දෝෂ ඇතිවීම නිසා කාලයත් සමග මෙම දුම්රිය එන්ජිම ධාවනයෙන් ඉවත් කරනු ලැබුවා. මේ වගේ දුම්රිය එන්ජින් ලංකාව තුල නිපදවීම පිළිබඳ ඔබගේ අදහසත් පහලින් කමෙන්ට් කරන ගමන් වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන් විසින් නිපද වූ රේල් බස් රථ ගැන දැන ගැනීමට දකුණු පසින් දිස්වන වීඩියෝව ක්ලික් කරන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරන්න.